Hi guys, මා හිතනවා ඔයගොල්ලෝ ඔක්කොමලා හොඳින් ඇති කියලා. මම උඟ කාලෙකට පස්සේ තමයි මේ vlog එක අරගෙන එන්නේ. මොකද ජපානයේ තියෙන වැඩත් එක්කන් ඇත්තටම vlog එකක් ගේන්න තරම් කාලෙ මදි. හරි, මේක තමයි ජපානයේ ස්ප්‍රින් සීසන් එක. මේ කාලේට අපිට එළියට යන්න පුළුවන්. හොඳ ඉරාවුවක් වගේම හොඳ කූල් එකකුත් මේ කාලය ඇතුළත තියෙනවා. අපි යන්නේ මොන වගේ තැනකටද කියලා ඔයාලට ගෙස් කරන්න පුළුවන්. ඒක මම දැම්ම කියන්න ඕනේ නැහැ. අපි තව ටිකක් ඇතුළට ගිහින් බලමුකෝ. හරි. මෙතන තමයි අපිට ටිකට් ගන්න තියෙන්නේ. යෙන් 800ක් වගේ තමයි එක්කෙනෙක්ට වෙන්නේ. ඒකත් අරගෙන මෙතනින් ඇතුළට යන්න පුළුවන්. මේ යාළුවගෙන මොකද හිතෙන්නේ? ඔයාලා මතකද පුංචි කාලේ චිත්‍ර කතාවක් තුළ තියෙන පුංචි අතල තියෙන අන්න ඒ වගේ. අපිට මේක යනවා නම් යන්න පුළුවන්. යෙන් 400 වගේ මුදලක් තමයි එක්කෙනෙක්ට යන්නේ. හැබැයි ඒක යනකොට ඇවිදගෙන යන එක හොඳයි කියලා හිතලා මොකද බලන්න දේවල් හුඟක් තියෙන හින්දා. මේක දකින්නකොට හිතෙන්නේ නැද්ද ඕගොල්ලන්ට මේක පේන්ට් එකක් කියලා. ඒ තරම් ලස්සනයි. ටියුලිප්ස් මල් වලින් තියෙන මේ ඒරියා එකේ තියෙන ටියුලිප්ස් මල් වලින් මං කියනවට වඩා ඕගොල්ලෝ බලන එක හොඳයි කියලා මට හිතෙනවා. මම මුලින්ම කියපු සීක්‍රට් එක තියෙන්නේ මෙතන නෙමෙයි. එහෙනම් මෙන්න මෙතන. මෙන්න මේ මල් ටික තමයි මම කිව්වේ. මට මේක බලනකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. එන්නකෝ අපි මල් ළඟටම ගිහින් බලන්න. මේක මැජික් එකක් වගේනේ. ඒ තරම් ලස්සනයි. මේක ඉස්සර මිලිටරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක්. දැන් මේක නෙමෝෆිලා මල් වලින් පිරලා තිබුණාට මේක ඉස්සර මිලිටරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ජපාන් එනවා නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එක නම් මිස් කරන්න එපා. අනිවාර්යෙන් මේ සීසන් එකේදී අනිවාර්යෙන් මේක බලන්න. මේ පුංචි කන්දට එහා පැත්තේ තියෙන්නේ මුහුද. මුහුදින් වට වෙලා තමයි තියෙන්නේ. ඒ තරම් ලස්සන ඈතින් පේන අර නිල් පාට. මේ පාක් එකත් එක්ක තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ට්‍රැඩිෂනල් හවුස්. මේ ජපාන් ජාතිකයෝ ඉස්සර පාවිච්චි කරපු ගෙවල්. ඒගොල්ලෝ ඒව හදලා බලන්න විවෘත කරලා තියෙන ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන කුස්සියක්. මේ තියෙන එකට අදාළව ඒගොල්ලෝ පාවිච්චි කරපු බඩු භාණ්ඩ.
මේ තියෙන කුස්සියේ ලිප. ඩයිත කර කියලා ගහලා තියෙන්නේ. මේ බාන්නකො මේ ලිප. අරගෙන ඔය මේ හොටෙල් වහලේ. පිදුරුනේ උඩ තියෙන්නේ. Prima mondo. Adesso lo fanno che? මේක තමයි ඇතුළේ සීතල. මේ ඉන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ ගැටිය නම් කොහේ ගියත් අපිට හම්බ වෙනවා. මම හිතනවා මම වගේම ඔයගොල්ලෝ හැමෝම මේක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි ආයෙමත් දවසක ජපානයේ තියෙන මේ වගේ ලස්සන තැනකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ බැලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.